සුබ දවසක් කියලා පිළිගන්නා වෙනදා වගේම ප්‍රීෂාන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල් හැමෝටම. ඉතින් අද කතා කරන්න යන්නේ WhatsApp එකට තවත් account කීපයකින් log වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න තමයි අද මම හදන්නේ. සහ මේ ගැන කතා කරනකොට WhatsApp නිර්මාතෘ විසින් කියලා තියෙනවා එක WhatsApp එකකට තවත් account 4කින් log වෙන්න පුළුවන් කියලා මේ ආයතනයෙන් අපිට කියලා තියෙනවා. ඉතින් මේ ගැන මම කරලා බැලුවා වීඩියෝ එක. ඉතින් මමත් ඔයාලට කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ ගැන තමයි අද මම කතා කරන වීඩියෝ එක. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේකේ මේ account 4කින් log වුණාම ඔයා හිතනවා ඉතින් එතකොට දැන් එක ෆෝන් එකේ මැසේජ් එකක් අපි delete කරොත් එහෙම අනිත් තුනේ ඉතුරු වෙනවනේ කියලා. එහෙම නැහැ. එක WhatsApp එක මැසේජ් එකක් ඔයා delete කරා කියන මොකක් මාරි එකක්. එතකොට ඉතුරු ෆෝන් තුනෙත් ඉතුරු account තුනෙත් ඒ මැසේජ් එකම delete වෙලා යනවා නිකම්ම. අපි හිතමුකෝ එහෙම නැත්නම් තව කවුරු හරි අපි block කරා කියලා. එතකොට එක ෆෝන් එක අපි block කරොත් අනිත් ෆෝන් තුනෙත් block වෙලා යනවා නිකම්ම. අන්න ඒක හොඳයි. ඉතින් නැතුව අපි ෆෝන් එකේ අපි එක ෆෝන් එකක් අතට අරගෙන ඒක විතර block කරොත් ඉතුරු තුනේ block වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඒ තුනෙත් block වෙනවා. ඉතින් කොහොමද කරන්න කියලා බලමු. ඔන්න දැන් මම යනවා මගේ ෆෝන් එකේ WhatsApp එකට. ගිහිල්ලා මම යනවා WhatsApp එකේ setting එකට. මේ තියෙන්නේ එක ෆෝන් එකක් මගේ. ඉස්සෙල්ලා අපි එක ෆෝන් එක setting එක හදාගන්නේ කොහොමද කියලා බලමු. අනිත් ෆෝන් එකේ setting එකට යන්න කලින්. ඉතින් ඒ හින්දා මම යනවා මගේ පළවෙනි ෆෝන් එකට. ඒකට ගිහිල්ලා මම යනවා WhatsApp setting එකට. ඔන්න දැන් මම ගිහිල්ලා ඉන්නේ WhatsApp setting එකට මගේ. ඊට පස්සේ ඔහොම පල්ලට එනකොට මෙන්න මෙතන තියෙනවා හතරවෙනියට තියෙනවා link drivers කියලා. ඒක ටච් කරනවා. ඒක ටච් කරාට පස්සේ තමයි මෙන්න මෙතන use on WhatsApp or the drivers කියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙම තියෙන තද කොළ පාටින් පෙන්නලා තියෙනවා link drivers කියන එක ටච් කරන්න. එතකොට ඔයාට මෙතන දෙනවා QR code එක ස්කෑන් කරන්න. මේක තමයි ඔයා පළවෙනි ෆෝන් එකේ කරන්න හදා ගන්න ඕනේ setting එක. මේක හදාගෙන වුණාට පස්සේ තමයි දෙවෙනි ෆෝන් එකට ගිහිල්ලා ඒකේ හදන්න ඕනේ setting එක මොකක්ද කියලා මම පෙන්නන්නම්. දැන් පළවෙනි ෆෝන් එකේ WhatsApp setting එකට අපි ගිහිල්ලා ඉවරයි. දැන් මේ තියෙන්නේ දෙවෙනි ෆෝන් එක. අපි බලමු දෙවෙනි ෆෝන් එකේ යන්න ඕනේ setting එක මොකක්ද කියලා. එතකොට ඊට කලින් ඔයා දැනගන්න ඕනේ දෙවෙනි ෆෝන් එකේ WhatsApp එකට යන්න කලින් ඔයා මේ WhatsApp එකෙන් කිසිම එකකට log වෙලා තියෙන්න බෑ. ඒ වුණොත් එහෙම පෙන්නනවා යටින් ඔයාගේ chat list එක. ඒක නිසා කිසිම ඒකට log වෙලා තියෙන්න බෑ. නිකන් අපි App Store එකෙන් app එක download කරපු ගාවම තියෙන්න ඕනි විදිය තමයි තියෙන්න ඕනි. ඔන්න යනවා දැන් මේ ෆෝන් එකේ WhatsApp එකට. ඔන්න ගියාට පස්සේ මෙහෙමනේ අපිට දෙන්නේ agree and continue කියලා. WhatsApp welcome to WhatsApp කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා agree and continue කියලා. ඊට පස්සේ මෙතන මේ කොළ පාටින් තියෙන agree and continue කියන එක ටච් කරන්න ඕනේ. ඔන්නම දැන් ඒක ටච් කරනවා. ඔන්න ඊගාවට දෙන ඔයාට මෙතන ෆෝන් නම්බර් එක ගහන්න. ඒතකොට ගොඩක් අය නම් කරන්නේ මෙතෙන්ට ෆෝන් නම්බර් එක ඔයා කලින් එකේ හදලා තියෙන WhatsApp එකේ නම්බරේම මෙතෙන්ට ගහලා send කරනවා. ඊට පස්සේ කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ගහලානේ ගොඩක් අය පාවිච්චි කරන WhatsApp account එකම තව එකකට ගන්නෙ. ඒතකොට මේක කරන්න ඕනේ මෙහෙම නෙමෙයි. ඔයා යන්න ඕනේ මෙන්න මේ දකුණු පැත්තේ උඩම තියෙන ඩොට් තුනට. ඒකට ගියාට පස්සේ තියෙන උඩම link as companion drivers කියලා. අන්න ඒක තමයි ඔයා දෙන්න ඕනේ. ඔන්න ඒක දුන්නාට පස්සේ ඔයාට දෙනවා මෙතන barcode එක. login to WhatsApp කියලා. ඔයා කරන්න ඕනේ පළවෙනි ෆෝන් එකේ දුන්නු ස්කෑන් එක මෙන්න මේ දෙවෙනි ෆෝන් එකේ මෙන්න මේ QR එකට අල්ලන එක. එතකොට වෙන්නේ ඒකේ තියෙන WhatsApp එක මේකට continue වෙන එක. ඔන්න මම දැන් කරලා පෙන්නන්නම්. ඔන්න මම දැන් ස්කෑන් කරනවා. ඔන්න ස්කෑන් වුණා. ඔන්න ඔයාලට පේනවා ඇති අර ෆෝන් එකේ තියෙන සේරම chat එක මේ ෆෝන් එකට ෂෙයා වෙනවා. ඔන්න ඔහොම තමයි එක WhatsApp account එකකට තවත් account කීපයකින් log වෙන්නේ.
account කීපෙන් කිව්වට account 4කින් log වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට තවත් account 4කින් මේ විදියට මේකට log වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි එක WhatsApp එකකට තවත් account 4කින් log වෙන්නේ. මේ විදිය ගොඩක් අය මේ විදිය දන්නේ නැහැ. ඉතින් මම හිතුවා වීඩියෝ එකක් අරගෙන આવොත් හොඳයි කියලා. ඉතින් දන්නේ නැති අයට වඩාත් වැදගත් වෙන නිසාම ඔයා අය අයින් වෙනවා නම් ඔයා කලිනුත් ඉතින් මේ විදිය දන්නේ නැත්නම් අර විදියෙන් නම් log උනේ. මේ විදියට log වෙන්න try කරන්න. හරිම ලේසි. ඉතින් අර වගේ ඒවා අර විදියට log වෙනවා නම් පැය ගානක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට දවසක් ඉන්න ඕනේ කියනවා. මේ විදියෙම නෑ. ඕනි කාලයක් ඕනි වෙලාවක මේ විදියට log වෙලා account 4කින් වාට log වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. අපි හිතමුකෝ දැන් ඔයාට ඒක ඒ විදියට පාවිච්චි කරලා ඇති ආපහු අර තනි WhatsApp account එකකට යන්න ඕනේ කියලා. එතකොට අර account තුනෙන්ම අයින් වෙන්න ඕනේ කියලා වට හිතුනොත් එහෙම කරන්න ඕනේ මෙච්චර ඔන්නම දැන් යනවා මගේ ආයේ පළවෙනි ෆෝන් එකට. ඒකට ගිහිල්ලා යනවා අර අපි ඉස්සෙල්ලා පළවෙනියටම ගිය setting එකට. ඒ තෙන්ට යද්දි දෙනවා අපි මෙන්න දෙන්නේ WhatsApp අපි ඊගාවට අපි හිතමුකෝ ඔයාට මේ WhatsApp account තුනෙන්ම අයින් වෙලා තනි WhatsApp එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා. එතකොට ඔයා කරන්න ඕනේ ආයෙ WhatsApp එකට ගියා. WhatsApp setting වලට ගියා. link and drivers කියන එකට ගියා. එතකොට මේ link drivers කියන එක අපි ඉස්සෙල්ලාම දුන්නේ. එතකොට දැන් මේ යටින්ම දෙනවා ඊගාවට අපි connect කරගත්තු ෆෝන් එක. අයින් වෙන්න ඕන නම් කරන්න ඕනවා ඒක ටච් කරා පල්ලටම ගියාට පස්සේ තියනවා log out කියලා. ඒක දුන්නාට පස්සේ අර account තුන delete වෙලා යනවා. එතකොට මේ තියෙන්නේ තනි WhatsApp එක විතරයි. ආයෙත් continue කරගන්න ඕන අර විදිහට continue කරගන්න පුළුවන්. ඉතින් ප්‍රීෂාන් academy YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම notification එකක් වගේ වීඩියෝ පළ කිරීම බලන්න නම් bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා.